ඉසිවරුන්දුටු මගේ බවගමන. දෙවන පොත. අපිදච මහාරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් සමග මා පැවැත්වූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපිලේඛන ඇසුරිනි. 18 වන කොටස. නාඩි වාක්‍ය පිළිබඳ මහදිසාපතිවරයෙකුගේ අත්දැකීම්. දකුණේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී බී.ආර්.ඕ වසර 2කට අධික කාලයක් කොල්ලිපිටියේ විජිලන්ට් හෝටලයේ නැවති නාඩි වාක්‍ය කියවීමට පැමිණෙන අය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට මට හැකි වේ. ඒ හේතුවෙන් නාඩි වාක්‍ය කියවීමට පැමිණෙන සම්භාවනීය පුද්ගලයන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වූ අතර ඒ සඳහා අගස්ති කෞශික නාඩි ආයතනයේ අධිපති ජයශංකර් මහතාගෙන් සහ එම කාර්ය මණ්ඩලයෙන් ලද සහාය කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුය. ඇතැම් දිනවලදී උදේ 10 සහ සමහර දිනවලදී රාත්‍රී ආහාරයද ලබා දීමට තරම් ඔවුහු කාරුණික වූහ. භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ උපාධිධාරී වියක් ජනමාධ්‍යවේදියෙකු වූ අරුල් රාජා මහතාද කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුය. මා නොමැති අවස්ථාවල සිදු වූ ඇතැම් සිදුවීම් මා පැමිණි වහාම මට දන්වා සිටියේ මා මේ විෂය පිළිබඳව ගවේෂණය කරන අදාළ කෙනෙකු ලෙස සිතා විය යුතුය. දිනක් අගස්ති කෞශික නාඩි ආයතනයේ අධිපති ජයශංකර් මහතා මට දුරකථන අංකයක් දී ඒ තමා යොමු කළ බව කියා ඒ තැනැත්තා හමුවන ලෙස දැනීය. ඒ මහතා හමුවහොත් නාඩි වාක්‍ය පිළිබඳ අත්දැකීම් සමුදායක් ලබාගත හැකි බවද ඔහු පැවසීය. ඒ අනුව මම ඒ දුරකථන අංකයට ඇමතුමක් දුනිමි. ඒ ඇමතුම අනුව අදාළ මහතා හමුවේ මා ලබාගත් විස්තර සමුදාය ඔබට කියමි. ඊට පෙර බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම පොතේ මුලින්ම දක්වා ඇති කාලාම සූත්‍රයේ නැවත නැවතත් කියවන ලෙස ගෞරවනීය පාඨක ඔබට ආරාධනා කරමි. ජයශංකර් මහතා දුන් උපදෙස් අනුව මම මේ දුරකථන අංකයට ඇමතුමක් දුනිමි. ප්‍රතිචාරය යහපත් විය. ඒ අනුව ඒ මහතා දුන් ලිපිනය සොයාගෙන නියමිත දිනයේදී නියමිත වේලාවට ගියෙමි. අද මෙන් එකල ටේප් රෙකෝඩර් හෝ කැමරා සුලභව නොතිබූ හේයින් සටහන් ලබා ගැනීම සඳහා කුඩා සටහන් පොතක් පමණ මම ගෙන ගියෙමි. මා කවුදයි හඳුන්වා දී මම පැමිණි කාරණේ ඒ මහතාට පැවසුවෙමි. එහෙත් ඒ මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් මට නොලැබුණි. මම නැවතත් කරුණු පැහැදිලි කරමි. මා දැනටමත් මේ විෂය පිළිබඳව කරුණු සොයන බවත් දැනටමත් අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන්ගේ විස්තර ලබාගත් බවද කියවෙමි. මා ඒ මහතා වෙත යොමු කළේ අගස්ති කෞශික නාඩි ආයතනයේ අධිපති ජයශංකර් මහතා බවද පැවසීමි. එසේම මා දැනටමත් නාඩි වාක්‍ය පිළිබඳව වීඩියෝ චිත්‍රපටයක් නිපදවමින් සිටින බවද කියවෙමි. එවිට ඒ මහතා කළ ප්‍රකාශයයි මේ. මට තේරුණා මහත්තයා නීත වශයෙන්ම මේ විෂය පිළිබඳව උනන්දුවෙන් කරුණු සොයන කෙනෙක් බව මට පැහැදිලියි. මං විස්තර කියන්නම්. පොත්පත්වල ලියවට කමක් නෑ. ඒත් අපේ නම් ගම් නම් ඇතුළත් කරන්න එපා. මම මේ විස්තර කීමට අදිමදි කළේ මහත්තයා ගැන සැක හිතලා නෙවෙයි. සමහරු මගෙන් නාඩි වාක්‍ය ගැන විස්තර අහනවා. විස්තර කියාගෙන යනකොට ඒ අයගේ මුහුණෙන් මට පේනවා ඒ අය උපහාසයෙන් මේ විස්තර අහන විත්තිය. ඒ අය හිතන්නේ මං මහා මෝඩයෙක්, මිත්‍යා විශ්වාස කරපින්නාගත් මහා අමනෙක් විදිහට. මහත්තයා වුණත් මේ වගේ විස්තර වෙනත් කෙනෙකුට කියනකොට මේ තත්ත්වයක් විඳින්න පුළුවන් වෙයි. ඒක නිසා මන් තීරණය කළා මේ විස්තර ආයිත් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ කියලා. ඒත් ජයශංකර් මහත්තයා යොපු නිසාත් මේ මහත්තයාගේ පරමාර්ථය මම තේරුම් ගත්ත නිසා මම හිතුවා මම දන්න සියලුම විස්තර මේ මහත්තයාට කියන්න. හැබැයි අපේ නම් ගම් හෙලි කරන්න එපා. ඒ මම අකමැති නිසා නෙවෙයි. අපේ නෝනා ඒකට අකමැති නිසා. ඒ ඉල්ලීම එසේම ඉටු කරන බවට පොරොන්දු වීමෙන් පසු ඒ මහතා කළ විස්තරය මතු දැක්කේ. ඒ දවස්වල මං සේවය කරුවේ දකුණු පළාතේ ප්‍රාදේශීය ආදායම් නිලධාරියෙක් හැටියට. අපි හැඳින්වුවේ බී.ආර්.ඕ මහත්තුරු කියලා. හරියට අද උපදිසාපති තනතුරකට සමානයි. මායි අපේ නෝනයි 8 අවුරුදු දුවයි විතරයි අපේ පවුල වශයෙන් හිටියේ. මේ දරුවා හැමදාම උදේට නැගිටිනකොට විටින් විට පපුව අල්ලගෙන පපුව රිදෙනවා කියලා අඬනවා. අපිට ඉන්න එකම දරුවා හින්දා අපි දන්න කියන ලංකාවේ ඉන්න හැම ප්‍රසිද්ධ දොස්තර මහත්තයෙකුටම පෙන්නුවා. ඒ අය පරීක්ෂා කරලා කිව්වේ දරුවට කිසිම රෝගයක් නැහැ කියලා. දවසක් එංගලන්තයෙන් ඉඳලා ආපු මගේ යාළුවෙක් මට කිව්වා අපි දරුවා එංගලන්තයට ගෙනහිල්ලා බෙහෙත් කරමු කියලා. ඒත් අපට තිබුණ ප්‍රශ්නය තමයි විදේශ විනිමය ලබා ගන්න එක. ඒ වන විට රටේ විශාල විදේශ විනිමය අර්බුදයක් තිබුණා. ඒ දවස්වල රටේ අගමැති වශයෙන් කටයුතු කෙරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. අනවශ්‍ය කිසිම දෙයකට මැතිණිය මුදල් අනුමත කළේ නැහැ. එතුමියට අපේ ඥාති සම්බන්ධයකුත් තිබුණා. මම මගේ ප්‍රශ්නය එතුමියට කීවා. එතුමිය එංගලන්තයට යාමට සහායමට ගුවන් ගමන් ගාස්තුව පමණ
අනුමත කරලා දුන්නා. එංගලන්තයේ ඉන්න මගේ යාළුවෝ අනෙක් සියලුම වියහිඳන් දැරීමට ඉදිරිපත් වුණා. අපි එංගලන්තයට ගියා. එහි ඉන්න මගේ යාළුවෝ අපේ ඉඳුම් හිටුම් රෝහල් ගාස්තු දොස්තර ගාස්තු දරුවා. සති 3ක පරීක්ෂණ වලින් පස්සේ ඒ දොස්තර මහත්තුරුත් කීවේ දරුවට කිසිම රෝගයක් නැහැ කියලා. ඔය අතරතුර දවසක් අපි එංගලන්තයේ ඉන්නකොට රූපවාහිනී වැඩසටහනක් එක්ක පපුවේ අමාරුව පිළිබඳව දේශකයා ඇමරිකාවේ රෝහලක මහාචාර්යවරිය. ඒ අනුව අපි දුරකථන ඇමතුමක් ලබාගෙන සියලු විස්තර මහාචාර්යවරයාට කීවා. ඒ මහතා අපේ විස්තරයට හුම්කන් දී දරුවා රැගෙන ඇමරිකාවට එන ලෙස රෝහල් ගාස්තු සහ බෙහෙත්වල වියදම පමණක් ගෙවන ලෙසට ඒ මහතා දැන්වීය. මේ වෙනුවෙන් කිසිම මුදලක් Taman අපේක්ෂා නොකරන බව ඒ මහතා කීවා. අපේ යාළුවා මේ සියලු වියදම් දැරීමට කැමැත්ත පළ කළා. අපි දිනයක් වෙන් කරවාගෙන ඇමරිකාවට ගියා. දරුවා ඇමරිකාවේ රෝහලකට ඇතුළත් කළත් සති 2ක් විතර විවිධ පරීක්ෂණ කෙරුවා. අන්තිමේදී මහාචාර්යවරයාත් කීවේ දරුවට කිසිම කායික රෝගයක් නැහැ කියලා.